අනේ ගන්න කෝක. ඈ? නෑ මොකුත් නෑ මොකුත්. ගිය පාර ආපු මල්ලි කෑග ගහ හිටියා. ඈ? අයියා යූ කෑග ගහ හිටියේ. සතෙක් එක්ක ඒ බොයිස් ඉතින් අද මම බැලුවා ඔයාලට මීම් වීඩියෝ එකක් ගන්න. ඉතින් අද මීම් වීඩියෝ එක ගන්නේ බට්ටා මීම්ස් කියන channel එකේ. ඔයාලා කලින් මගේ වීඩියෝ එකක් දකින්න තියෙ ඒගොල්ලන්ගේ වීඩියෝ එකක්. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු. අද ඒ පේන්නේ ඈ අම්මට උඩුවත් දුනේ වැටුණාද බා? ලොකු බිලක් දාගත්තා. Pink shirt. I love it. I bought from Saks. ශිරාට ලංකාවේ පොස් කෑලි ඉතින් හිතන් ඉන්නේ යාලා පොස් කියලා. ඉතින් ඒගොල්ලන් ඒ විදිහට අර you know what මේක ස්ප්‍රයිට් ඒ උනාට මේක තියෙන වතුන හොඳේ. ඉතින් මම මේක බීලා තමයි ජීවත් වෙන්නේ. ඊ මොකද්ද බා රෙද්ද ඊයා බං අපිරියයි බා ඊයා රිකිටයි වගේ. මොකද අම්මලා මේ අර මීම් එක අර වීඩියෝ ඔන් කරලා තියෙන තාත්තේ අන්නේ මීම් එකේ අප්ඩේටඩ් version එක කුණු හarpෙකුත් එක්ක කියල්ලේ. ඕකේ. වටේ යවලා තමයි අපේක්ෂා කරන්නේ. මම මොනම ආකාරයකින්වත් වටේ යන්නට ලෑස්ති නැහැ. ඒකේ අබ්බලු ෆෑන් කෙනෙකුත් කියනවා බයි එපා කියලා. Kom gaan epa. ඈ? Amata. Hey. Tata wapa wedi. මොනා වුණා මචං ලංකාවේ නම ගෙනියන්න උදව් කරනවා මචං. ජාත්‍යන්තර වශයෙන් ලංකා භාෂාව ගෙනියනවා කියන්නේ ඔන්න ඕවල්ට. ඩෑම් සන්. ඩෑ. කසිප්පු වගේ දුව යනවනේ. යෝ. අනේ ගන්න කෝක. ඈ? නෑ මොකුත් නෑ මොකුත්. ඕ ගන්න එපයි දැන් මට තරහ යනවා. අඩ තරහ යන හොඳේ. ජාත්‍යන්තර යාළුවෝ දෝනි වැටෙන්නද යන්නේ අම්මට උඩු කිව්වා විතරයි ඈ. දෝලේ බිම දෝනි වැන්දා. women බිමතා එන්නේ ඔය නෑ what the මේක වැඩක් නෑ බා. වැඩක් අම්මේ පොඩ්ඩක් හරි අද මම වාත් එක සෙට් එක කරන්න යන්නේ. ඔයා දෙන්න ඕනේ වැරදි උත්තර විතරයි. හරිද? හරි. ඔයා අයියලා දෙන්නගෙනුයි මගෙනුයි කාටද වැඩිම ආදරේ? ඔයාට? නේ වැරදි උත්තරේ ඈ. පව් බා මොනා වුණා ආසරණ කෙල්ල හිතුවේ නෑ හොඳේ. මොවා? ඈ? ඇවුන්නේ නෑ බා? God blessed us. අම්මට අකුණ වැදුනා නම් තබා බං ඒකේ ආතල්ලයක් තියෙන. අම්මට උඩු අන්න බ්ලෙස් එක ඈ. අන්න ඒක තමයි ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවා වුණා. ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන්. ඔබතුමාගේ වැඩ පිළිවෙලට එන්න බස් එක අරන් යමු. අර කහ පාට බස් එක. මොන බස් එකද බා? අම්මා සජිත් අයියාගේ බස් එක. සිද්දුව. ඔබතුමාට අනිවාර්යෙන්ම මේ බස් වැඩ පිළිවෙල දිගට ගෙනිච්චොත් අන්න ජනතාව ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. මේක දේශපාලන බස් නෙමෙයි. සජිත් ප්‍රේමදාසගේ ඇත්තම බස් තමයි මේ දීලා තියෙන්නේ. ඉස්කෝල වල නම් කියන්න බෑ පාසල් වල හොඳ නෑ. කියන්නේ ලස්සන ළමයි ඕන නම් අර පාසල. අම්මා. ගෑනු ළමයි තෝරගන්න. මොඩ්. එහෙම ඕන. හැබැයි ඔබට ජීවත් වෙන්න ඕන නම් පොළවේ පය ගහපු ගෑණියෙක් ඕන නම් දෙවි බාලිකාවකින් තෝරගන්න. සිරාවට ඒ ගේම සීන් එකක් තියෙනවද බා? නෑ ඉස්කෝලේ ප්‍රොමෝට් කරනවා. මෙන්න ඉස්කෝලේ ප්‍රොමෝට් කරනවා. අපි නම් ඕවා දන්නේ නෑ. අනේ වැඩක් නෑ බා.
ඔල් මා වීඩියෝ එකක්ද බා අම්බෝ කවුරුහරි බයිනවා මාළු මේ අර බිස්නස් අයියා මෙන්න මචං මාකටිං මචම් මාකටිං අස්සේ මට වෙන දේවලුත් දැන් පේනවා මේකේ මූ අඩෝ සීලාවට ආපෝ මේ මූ ගන්න මේ ආගම් ජාතීන් ධම්ම ආගම් ජාති විනාශ කරන ඩයල් එකක් බා මුගේ වීඩියෝ බලන මටත් එන ගන්න මගේ ලයිට් එක ගියා අයියෝ ලයිට් එක ගියා යාළුවනේ විනාඩියක් දෙන්න ලයිට් එක ගියා much later යාළුවනේ ලයිට් එක ලෙෆ්ට් උලා අයියෝ ලයිට් එක ගියා මට උඩු උනා අනේ මගේ ලයිට් එක අයියෝ ලයිට් එක ගියා මගේ ලයිට් එක ගියා ලයිට් එක වාව දාලා ගියා ලයිට් එක අදින් පස්සේ වීඩියෝ වලට අන්තිම කිලෝමීටර් 5ට එක මිනිහෙක්වත් දැක්ක නෑනේ මොකක් හරි වෙලා කෑ ගැහුවා කාට ඇහෙන එකක් නෑ හැබැයි ඔය ඇහෙන්නද මම මේ කැලේම යද්දි ගිය පාර ආපු මල්ලි කෑ ගගා හිටියා ඈ ඇයි අයියෝ කෑ ගගා හිටියේ සතෙක්ක් කියන්නේ අඩෝ වගිතු වෙලා මේ ගේම සීල් එකකට එන එකක් කියලා වගිතු මේ පාර අතර වගේ වෙලා මේ වේක බාග ගේ අයි බල කොල්ලා දුඹ ඉවරයි හරිනේ කවිඳු ගියා කඩේ අම්මට අරගෙන දිග කුඩේ ආයි කවිඳු වැටුණා මඩේ කුඩේ ඇනුණ කවිඳු වෙන්න වාට සින්දුවක් මෙන්න කවිඳු කෙනෙක් ඉන්නවා නම් මෙන්ෂන් කරන්න කවිඳු වාට වෙන්න සින්දුවක් කියනවා අන්තිමේදී කුඩේ ඇනුනේ වෙන කොහෙවත් හැබැයි කවිඳු පරිස්සමෙන් ඈ කඩේ යද්දි අම්මට යාමේ පකක්ක බාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරගන්න ඉතින් බට්ටගේ වීම්ස් වීඩියෝ එක මෙතනින් ඉවරයි ඉතින් අපි තවත් වීඩියෝ එක හම්බෙමු අදට මං ගියා ඉතින් ඔයාලා මේ වගේ තව වීඩියෝස් ඕන නම් ලයික් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න හැබැයි කමෙන්ට් එකකුත් දාන්න එතකොට තමයි දන්නේ ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමතියි කියලා එහෙනම් ගොල්ලෝ නිවන් සුව